අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. පුතේ ඔයාලා මේ එකතු වෙලා තියෙන්නේ 11 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පන්තියත් එක්ක. එතකොට මේ වෙනකොට අපි මාස 6න් ඔබව ඒ සාමාර්ථයකට ගෙනියන වැඩසටහනක් ආරම්භ වෙලා තියෙන්නේ. මයි ගයිඩන්ස් ආයතනය හරහා අපි එක දිගට හැම අවුරුද්දකම වගේ ඔයාලට ඒ සාමාර්ථ ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ අවුරුද්දේ ඔන්න ඔයාලට අන්තිම කාල සීමාව තුල ලොකු වැඩසටහනක් අරගෙන භූගෝල විද්‍යාව විෂයෙන් තමයි මේ ඇවිල්ලා තියෙන පුතේ. අපි හැම අවුරුද්දකම වගේ ඒ සාමාර්ථ 80%කට වඩා වැඩි ප්‍රමාණයක් පන්තිය තුල හදනවා. එතකොට ඔබ ඉන්න මට්ටම මේ වෙනකොට මාස 6ක් තියෙන නිසා මේ වෙනකොට ඔයාගේ ලකුණු මට්ටම ලකුණු ඒ සාමාර්ථයකට ගොඩාක් අඩුවෙන් තිබුණත් කිසි ගැටලුවක් නැහැ පුතේ. අපි මේ කරගෙන යන වැඩසැලැස්ම මාස 6න් ඔබව ඒ සාමාර්ථයකට දාන වැඩසටහන. ඉතින් මෙතනදී උපරිම වැඩක් කරලා ප්‍රතිඵලය ඒකක් කරගන්න පන්තියක් විදිහට තමයි අපි හැම අවුරුද්දකම කරන්නේ සහ මේ අවුරුද්දේ පැවැත්වීම සිද්ධ කරන්නේ. එතකොට අද දවසේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ගන්නේ මේ මාස 6 ප්‍රෝග්‍රෑම් එක ආරම්භයත් එක්කම ඔයාලට පේපර් එකේ අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ලියන්න වෙන ප්‍රශ්නයක් එනවා. ඒ තමයි 1/50000 භූලක්ෂණ සිතියක්. එතන මේ භූලක්ෂණ සිතියම කිසිම කෙනෙකුට මේ පේපර් එකේදී මේ අමාරුයි කියලා අතාරින්න බෑ. මොකද ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාට ලැබෙන අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට 1/50000 භූලක්ෂණ සිතියන් තියෙනවා. ඒ වගේම තමයි පුතේ ඔයාට අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට ශ්‍රී ලංකා සිතියමක් සහ ලෝක සිතියමක් ලකුණු කරලා දෙනවා. ලකුණු කරපු ස්ථාන වලින් අදාළ ප්‍රශ්නයට හිමි අක්ෂරය තෝරන්න ප්‍රශ්නයකුත් තියෙනවා. එතකොට මේ දෙකටම ලකුණු 10 10 ලකුණු 20ක් හම්බ වෙනවා සිතියන් කියන කොටසට. එතකොට ඔය දෙකටම ලකුණු හදා දීමට වැඩසටහනක් අපි කරගෙන යනවා. ඒකේ ඔය ආරම්භයක් විදිහට තමයි 1/50000 භූලක්ෂණ සිතියන් කියන කොටස අද ආවරණය කරන්න හදන්නේ. පුතේ ඔයාලා මේ 1/50000 කියන පරිමාණයේ සිතියන් මීට කලින් දැකලා ඇති. මොකද මේක මේ 11 වසරේදී එකපාරට එන පාඩමක් නෙවෙයි. මේක ඔයාලට උගන්වන්න පටන් ගන්න 8 වසරේ ඉඳන්. හරිද? 8 වසරේ ඉඳන් 8ේදී 9ේදී 10ේදී 11ේදී මේ එක දිගට යන පාඩම් මාලාවක් විදිහට තමයි 1/50000 භූලක්ෂණ සිතියක් අපිට කතා කරන්න වෙන්නේ. එතකොට පුතේ ඔයාගේ 8 දැනුමත් අවශ්‍යයි 9 දැනුමත් අවශ්‍යයි 10 දැනුමත් අවශ්‍යයි 11 දැනුමත් අවශ්‍යයි මේ පේපර් එකේ ලකුණු 10න් 10 ගන්න. එතකොට එකින් එක සංවර්ධනය වෙලා තමයි ඔයාගේ 11 පේපර් එකේ 1/50000 භූලක්ෂණ සිතියම හැදෙන්නේ. එතකොට අපි බලමු පුතේ මේ පේපර් එක හැදෙන මේ 1/50000 කියන පරිමාණය මොකක්ද කියලා. හරිද? මෙන්න මේ පරිමාණයට තමයි සිතියම ඇදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පුතේ සිතියමක් කියන්නේ සැබෑ භූමියේ තියෙන දෙයක් කිසියම් ප්‍රමාණයකට කුඩා කරලා පෙන්වීමක්. සිතියමක් කියලා කියන්නේ ඒකට. දැන් අපි කඩෙන් ගන්නවනේ ලෝක සිතියමක්. ලෝක සිතියමක් හදිස්සියේ ලකුණු කරන්න ඕන වුණොත් ඔයා කඩේකට ගිහිල්ලා බුක් ෂොප් එකකට ගිහිල්ලා ලෝක සිතියමක් ගන්නවා. එතකොට ලෝක සිතියමේ ප්‍රමාණය ගත්තොත් එහෙම A4 ප්‍රමාණයක සිතියමක් තමයි ඔයා මිලදී ගන්නෙ. හරිද? ඔය A4 ප්‍රමාණය කියන්නේ පුතේ මේ ලෝකේ ඇත්තටම මේ භූමියේ ප්‍රමාණය නෙවෙයිනේ. නේද? මුළු භූමියම කුඩා කරලා තියෙනවා A4 size එකකට. හරිද? එතකොට ඒ වගේ තමයි මේ සැබෑ භූමිය කුඩා කරන්න පුළුවන් වෙන්නේ කිසියම් පරිමාණයකට අනුව. එතකොට හිතන විදිහට කුඩා කරන්න ගියොත් සමහර තැන් ලොකුවට අඳින්න පුළුවන්, සමහර තැන් කුඩාවට අඳින්න පුළුවන්. සිතියම හරියටම නිවැරදි වෙන්නේ සැබෑ භූමිය හා සිතියම අතර නිවැරදි පරිමාණයක් තිබුණොත් විතරයි. දැන් එහෙම ඇදපු සිතියමක් තමයි 1/50000 භූලක්ෂණ සිතියම කියලා හඳුන්වන්නේ. හරිද? දැන් ඔය 1/50000 කියන කතාව ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මොකක්ද මේ 1/50000 කියලා. අද මම ඔයාලට මේ වර්ණ සිතියනොත් පෙන්නනවා. මොකද දැන් 10 වසරට එනකල් වර්ණ සිතියන් ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකකට ආවේ නැතුව ඇති ගොඩක් පාසල්වල. මොකද 10 වසරේදී 1/50000 භූලක්ෂණ සිතියමක් ඔයාලට දීලා පේපර් එකක් හදන්න කියලා එකක් නැහැ. හැබැයි 11 වසරේදී 1/50000 භූලක්ෂණ සිතියමක් පේපර් එකේ ටර්ම් ටෙස්ට් එකේ පවා එනවා. ඒ ලකුණු 10 අතහැරලා යන්න බෑ. එතකොට අනිත් ළමයි කරොත් එහෙම ඔයාට සෑහෙන ලකුණු අඩු වෙනවා නේද?
එතකොට එකට 50000 කියලා මෙහෙම පරිමාණයක් හදාගෙන තියෙන්නේ භූමිය සහ සිතියම අතර තියෙන අනුපාතයක් විදිහට. භූමියයි සිතියමයි අතර තියෙන අනුපාතයක් විදිහට තමයි මේක හදාගෙන තියෙන්නේ. එතකොට මේකේ භූමිය කෝකද සිතියම කෝකද? ඒක තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මේ අගයන් දෙකෙන් භූමියේ අගය මොකක්ද සිතියමේ අගය මොකක්ද? මේකේ අදහස් කරනවා පුතේ මේ 1 කියන එකෙන් අපි අදහස් කරන්නේ අංක 1 කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේකෙන් අදහස් කරන්නේ සිතියමේ ප්‍රමාණය. සිතියම. එතකොට පුතේ මේ 50000 කියන එකෙන් නියෝජනය කරන්නේ භූමිය කියන එක. භූමිය. එහෙනම් පුතේ සිතියමේ එක ඒකකයකට භූමියේ 50000 සමාන වෙනවා. එතකොට මොකද්ද මේකට පාවිච්චි කරන ඒකකය? සෙන්ටිමීටර්. හරිද? එතකොට මෙතන 1 සෙන්ටිමීටර් එකක් 1 සෙන්ටිමීටර් එකක් භූමියේ සමාන වෙනවා සෙන්ටිමීටර් 50000කට. සෙන්ටිමීටර් 50000කට. ඔන්න ඕක තමයි සිතියම සහ භූමිය අතර තියෙන අනුපාතය. සිතියමේ සෙන්ටිමීටර් චූටි සෙන්ටිමීටර් ඔයාගේ අඩි රූල ගත්තොත් එහෙම බලා ගන්න පුළුවන් සෙන්ටිමීටර් එකක් කියන්නේ තාම කුඩා ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ඇත්ත භූමියේදී බැලුවොත් එහෙම සෙන්ටිමීටර් 50000කට සමාන කරනවා. මේක අපි මෙහෙම කතා කරොත් එහෙම කිලෝමීටර් වලින් අපිට භූමියගේ පැහැදිලි කරගන්න ලේසිම ක්‍රමය භූමියගේ කිලෝමීටර් වලින් බැලුවොත් එහෙම ඒක බලන්න වෙන්නේ මේක ලක්ෂයෙන් බෙදලා. සෙන්ටිමීටර් කිලෝමීටර් විදිහට මේක හදාගන්න නම් අපි ලක්ෂයෙන් බෙදනවා. 50000 ලක්ෂයෙන් බෙදපුවාම බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙන්න බලන්නකො පුතේ. මේ බිංදුව වලට බිංදු කපනවා. ඉතුරු වෙනවා 5 බෙදන්න ඕනේ 10යි. 5 වලට වෙන් කරන්න පුළුවන්. 5ට 1යි 5 10ට 2යි. එහෙනම් උත්තරයක් එනවා 1 සෙන්ටිමීටර් සමානයි 2කින් 1 කිලෝමීටර් කියලා. දැන් සෙන්ටිමීටර් අපි මොකද්ද කරගත්තේ? කිලෝමීටර් බවට පත් කරගත්තා. එහෙනම් පුතේ ඔයාට සිතියමේ චූටි සෙන්ටිමීටර් එකක දෙකක් දීලා තිබ්බොත් ඒක භූමියේ කිලෝමීටර් භාගයකට සමාන වෙනවා. පුතේ ඔයාට සෙන්ටිමීටර් දෙකක් දුන්නොත් එහෙම chat එකේ දාමුකෝ. සෙන්ටිමීටර් දෙකක් දුන්නොත් එහෙම සැබෑ භූමියේ කිලෝමීටර් භාගයව දෙකක් එකතු වෙලා මොකද්ද වෙන්නේ? 1 කිලෝමීටරයක් නිර්මාණය වෙනවා. කිලෝමීටර් එකක්. ඔන්න ඕක තමයි පරිමාණය අරගෙන තියෙන. අපිට හරි ලේසි මේ කිලෝමීටර් වලින් කතා කරොත් භූමිය හා සිතියම අතර තියෙන අනුපාතය මොකද්ද කියලා හඳුනා ගන්න. ඇත්තටම බැලුවොත් සැබෑ භූමියේ කිලෝමීටර් එකක දුරක් සිතියමේ පෙන්නන්නේ චූටි සෙන්ටිමීටර් දෙකකින්. ඒ කියන්නේ මෙන්න මේ වගේ චූටි ඉරකින් පෙන්නනවා ඇත්ත භූමියේ කිලෝමීටර් දෙකක්. පැහැදිලිද මේ කතාව? හරි. එතකොට මේක තමයි පරිමාණය කියන්නේ. මේ පරිමාණයට තමයි සැබෑ භූමියේ සියලුම ලක්ෂණ ඇඳලා තියෙන්නේ. ඒ ඇඳලා තියෙන්නේ 1/50000 පරිමාණයට අනුව මේ පරිමාණයට අනුව ඇඳලා තියෙන්නේ සිතියම තුල වර්ණ සංකේත අක්ෂර ඉලක්කම් භාවිතා කරලා. ඒව පුතේ කොයි රටක හිටියත් ඕනම මිනිසෙකුට කියවන්න පුළුවන් වර්ණයක් තියෙන්නේ. ඕනම මිනිසෙකුට ඒ වර්ණය හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යයනය කරන 1/50000 මූලාක්ෂර සිතියා අධ්‍යයනය කරන විෂය හදාරන ඕනම කෙනෙකුට ඒ වර්ණය දැක්කම මොකක්ද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. වර්ණය තුලින් හොයන්න පුළුවන්. සංකේත සෙට් එකක් තියෙනවා මේකට. 1/50000 මූලාක්ෂර සිතියක් වෙන්නන සංකේත සෙට් එකක් තියෙනවා. සංකේත දැක්කම දන්නවා මේ තියෙන්නේ මේක කියලා. එතන මේකට අක්ෂර ලියන විදිහක් තියෙනවා. අක්ෂරවල පාටක් තියෙනවා. සමහර අක්ෂර ලියන්නේ කළු පාටින්. සමහර අක්ෂර ලියන්නේ කැපිටල් අකුරෙන්. සමහර ඒවා කැපිටල් සිම්පල්. ඒ කියන්නේ පළවෙනි පටන් ගන්න එක කැපිටල් ඊගාවට සිම්පල් විදිහට යනවා. සමහර ඒවා තියෙනවා නිල් පාට අක්ෂර වලින්. නිල් පාට අක්ෂර වලින්. එකිනෙකට වෙනස් වෙනවා මේවෙන් කියන අදහස. ඉතින් පුතේ අන්න ඒ සිතියමක් තමයි අපි දැන් බලන්න හදන්නේ. එහෙනම් භූමියේ කිලෝමීටර් එකක් සිතියමේ සෙන්ටිමීටර් දෙකකින් පෙන්නන 1/50000 භූලක්ෂණ සිතියම් වල කොහොමද මේ භූලක්ෂණ සිතියමක් තියෙන්නේ කියලා තමයි දැන් බලන්න හදන්නේ. දැන් මේ පරිමාණය කියන එක තේරුණාද? පරිමාණය තේරුණ අය ප්‍රෙසන් කරන්න. වැඩේ පොඩ්ඩක් හරි මේ ඔළුවට යන්න ඕනේ. කොරේසන් කරන්න කම්මැලිද? නිදිමතයිද? නිින්ද යනවද?
නෑ නේද? හරි. ඉන්නව නේද? ඇහැරගෙන ඉන්නවා. ඔයාලට විභාගෙට එන්න පුළුවන්. දැන් අපි විභාගයේ පදනම් කරගෙන මේ කතා කරන්නේ. විභාගෙට එන්න පුළුවන් පුතේ. මොනවද? මේ වගේ ගණන් හදන්න එන්න පුළුවන්. හරිද? මේ වගේ ගණන් හදන්න කියන්නේ මහා ලොකු ගණන් විදිහට නෙවෙයි. කෙටි ප්‍රශ්න පත්‍රයේ සිටිය මේ සෙන්ටිමීටර් 4ක් දිග පාලමක් සෙන්ටිමීටර් 4ක් දිග පාරක් කියලා කියමුකෝ. සෙන්ටිමීටර් 4ක් දිග පාරක් භූමියේ ඇත්ත භූමියේදී සැබෑ භූමියේදී කොච්චර දුර ප්‍රමාණයකින් පෙන්නනවද කියලා අහන්න පුළුවන්. උත්තර ටික දීලා තියෙන්නේ. හරි. විභාගෙට එන්නේ උත්තර දීලා. දැන් උත්තරයක් දෙන්නේ නෑ මං. ඔයාලම කියන්න මෙතෙන් දෙන්නේ කීයද කියලා. සිටිය මේ සෙන්ටිමීටර් 4ක් දිග පාරක් සැබෑ භූමියේ කොච්චර දිගයිද? chat එකේ දාගෙන යමු. chat එකේ දාගෙන යමු. සිටිය මේ සෙන්ටිමීටර් 4ක් දිග පාර සැබෑ භූමියේ නියමයි උත්තර වැටීගෙන යනවා. ඔව් කිලෝමීටර් 2යි කිලෝමීටර් 2යි කිලෝමීටර් 2යි. හරිද? ඇත්ත භූමියේ තියෙනවා කිලෝමීටර් 4ක් දිග පාරක්. ඇත්ත භූමියේ සිටියමේ පෙන්වන්න වෙන්නේ කීයකින්ද? සිටියමේ පෙන්වන්න වෙන්නේ කීයකින්ද? සිටියමේ පෙන්වන්න වෙන්නේ කීයකින්ද? ඇත්ත භූමියේ 4ක කිලෝමීටර් 4ක පාරක් තියෙන්නේ. සිටියමේ පෙන්වන්න වෙන්නේ කීයකින්ද? බලන්නකො දැන් මේ පැත්තෙන් මේ පැත්තට යනකොට දෙකෙන් බෙදිලා නේද? මේ පැත්තෙන් මේ පැත්තට යනකොට දෙකෙන් ගුණ වෙලා. මෙන්න බලන්නකො මේක දෙකෙන් බෙදපුවාම 4 දෙකෙන් බෙදපුවාම 2යි. 2 දෙකෙන් ගුණ කරපුවාම 4යි. එහෙනම් මේ පැත්තෙන් අගයක් මේ පැත්තට තියන්න වුණොත් එහෙනම් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන්ම දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් 4යි කිලෝමීටර් දෙකෙන් ගුණ කරපුවාම කීයද? 8යි සෙන්ටිමීටර් වෙනවා. 8යි සෙන්ටිමීටර්. ඔන්න ඔය විදිහට කොහොම හරි දිගක් හෝ පළලක් දෙපැත්තෙන් කොයි හරි දිශාවක් පදනම් කරගෙන ඔයාලට විභාගෙට අහන්න පුළුවන්. ඔයා බලන්න ඕනේ මේක සිටියමේ අගයක්ද දීලා තියෙන්නේ භූමියේ අගයක්ද? ඒ දීලා තියෙන විදිහ අනුව ඔයා තීරණය කරන්න ඕනේ මේක බෙදන්නද ඕනේ මේක ගුණ කරන්නද ඕනේ කියලා. අනිවාර්යෙන්ම සිටියමේ අගයක් භූමියට හරවන්න උනොත් දෙකෙන් බෙදන්න. භූමියේ අගයක් සිටියමට හරවන්න උනොත් දෙකෙන් ගුණ කරන්න. ඕක තමයි සරලම කතාව. සරලම කතාව ඕක. ඕකෙන් තමයි ප්‍රධානවම ප්‍රශ්න හැදෙන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු 1.50000 පරිමාණයට ඇඳලා තියෙන සිතියමක්. මම ඔයාලට ෂෙයා කරන්නම් group එකේ මේ PDF එක පස්සේ ඔයාලට එවන්නම්. අපේ My Guidance එකෙන් අලුත්ම group එකක් හදලා තියෙනවා 11 ශ්‍රේණියේ මාස 6න් එකක් දාන්න කැමති ළමයිට. ඒ group එකේ ඉන්න ඕනේ හැමෝම. කොහේ group එකේ ඉන්නයි? අපි මේ link එකත් එක්ක group link එකත් එව්වද Zoom link එකත් එක්ක. ඒකට ඇඩ් වෙලා ඉන්න. මොකද දිගටම අපි paper pack එකක් කරනවා. ඊට පස්සේ සිතියම් පුරුව කියලා විශේෂ ටියුට් එකක් කරනවා. මෙහෙම මේ වැඩ ගොඩක් ඉස්සරහට තියෙනවා. පාස් පේපර් අපේ සිලබස් එකේ නව සිලබස් එකට අදාළ සියලුම පාස් පේපර් සාකච්ඡා කරනවා. අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. එතන ඕවා දැනුවත් කිරීම ඊගාවට සිතියම් අභ්‍යාස ගෲප් එකට දානවා. මේ සියල්ලම කරන්නේ ගෲප් එක හරහා. අනිවාර්යයෙන්ම ගෲප් එකට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. ජියෝග්‍රැෆි ගෲප් එකට. ඔයාලට මම මේ ගෲප් ලින්ක් එක දාන්නම් තව ටිකකින්. එතකොට ඒකට ජොයින් වෙලා නැති අය ඉන්නවනම් පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න. හරි ජොයින් වෙලා නැති අය ඉන්නවනේ. හරි එයාලා අනිවාර්යෙන්ම ජොයින් වෙන්න ඕනේ. හරි මේ බලන්නකෝ පුතේ මේ තියෙන්නේ 1.50000 පරිමාණයෙන් ඇඳපු භූලක්ෂණ සිතියමක්. මේක ඇඳලා තියෙන්නේ මයංගනය කියන ප්‍රදේශය පදනම් කරගෙන. මයංගන ප්‍රදේශයේ යන ප්‍රධාන ගංගාවක්. ගඟ මැද නිල් පාටින් අක්ෂර ලියලා තියෙනවා. මං කිව්වා නේද නිල් පාටින් ලියනවා කියලා. ගඟක්, වැවක්, ජලාශයක් ඒවා අනිවාර්යෙන්ම ලියන්නේ නිල් පාට අක්ෂර වලින්. බලන්නකෝ මෙතන ගඟ මොකද්ද ගඟේ නම කියවන්න? නිල් පාට අක්ෂරෙන් ලියලා තියෙන්නේ. ඕනෑම ගඟක් තිබුණොත් ඒක ඔව් නිල් පාට අක්ෂරයෙන් තමයි තියෙන්නේ. නිල් පාට අක්ෂරේ. මහවැලි ගඟ මෙතන තියෙනවා මහවැලි ගඟ කියලා.
මහවැලි ගඟ තමයි පෙන්눔 කරන්නේ. ඊට පස්සේ පුතේ බලන්නකෝ මේ මං කිව්වේ ජලාශයකුත් පෙන්වන්න පුළුවන්, වැවක් පෙන්වන්න පුළුවන් නිල් පාට අක්ෂරයෙන්. මෙන්න තියෙනවා හොර බොර වැව. හොර බොර වැව. හරිද? ඔන්න අක්ෂර වලින් ලියන අවස්ථාවක්. හරි නිල් පාට කියලා දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ පෙන්වන්නේ ගඟක් එහෙම නැත්නම් ජලාශයක් එහෙමත් නැත්නම් වැවක් කියලා. හරි ඊගාවට එන්නකො පොතේ මෙන්න බලන්නකෝ අංක තියෙනවා. මං කිව්ව නේද වර්ණ සංකේත අක්ෂර භාවිතයෙන් මේක අඳින්නේ සහ ඉලක්කම් කියලා. මේ බලන්නකෝ ඉලක්කම් තියෙනවා 86 ඩොට් එකක් තියලා 86. හරි එහෙම ස්ථානවලට අපි කියනවා තැන්නුස කියලා. තැන්නුස කියලා තමයි කියන්නේ. හරිද? දැන් බලන්නකෝ මෙතන ඔයක් තියෙනවා. ඔය තියෙන්නේ නිල් පාට අක්ෂර වලින් ලියලා. අලුත්තරම ඔය. එතකොට මේ විදිහට අපිට මේ ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් අක්ෂර වලින් තියෙනවා. වර්ණ වලින් බලන්නකෝ. වර්ණ වලින් මෙන්න කොළ පාටින් වටේටම වැඩි ව්‍යාප්තියක් තියෙන භෝගයක් තියෙනවා. මොකද්ද මේ කොළ පාටින් පෙන්වන භෝගය? chat එකේ දාගෙන යමු. කොළ පාටින් පෙන්වන භෝගය මොකක්ද? මොකද්ද කොළ පාට වර්ණයෙන් තියෙන්නේ? 10 වසරේ කොටස් ටික දන්නවනම් ඒ ටික මතකයි නම් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කොළ පාටින් පෙන්වන්නේ මොනවා කියලාද? දීවගාව. සමහර අය හරියටම උත්තරේ කිව්වා. සමහර අය කියන්නේ නැහැ. ඇයි ඒ දන්නේ නැති නිසා. හරිද? ඊට පස්සේ පුතේ මේකේ කහ පාට විතරක් වර්ණය තියෙනවා. කහ පාට විතරක් වර්ණය. මොනවද මේ පෙන්වන්නේ? කහ පාටින් විතරක් නම් ඔව් කහ පාටින් විතරක් නම් අපි ඒකට කියන්නේ ගෙවතු වගාව කියලා. ගෙවතු වගාව. ගෙවතු වගාව තමයි මේ පෙන්වන්නේ. පුතේ මෙන්න මේ ප්‍රදේශයේ ස්වභාවික වෘක්ෂලතාවක් පෙන්වනවා. ස්වභාවික වෘක්ෂලතාවක්. මට කියන්නකෝ මේ ස්වභාවික වෘක්ෂලතා වර්ගය මොකක්ද? ස්වභාවික වෘක්ෂලතා වර්ගය. ඔව් ස්වභාවික වෘක්ෂලතා. දැන් මොකද කරන්න ඕනේ? 10 වසරේ පොත පෙරලලා අර වර්ණ හා සංකේත ටික බලාගෙන හරි කියන්න ඕනේ. මේවා කරලා හුරු කරගෙන විභාගෙට යන්න. ඒකයි අපිට ඔය ඒ සාමාන්‍යත වැඩි කරගන්න හැකි වෙලා තියෙන්නේ. ඔව් ඒ වලට කියනවා ලඳු කැලෑ කියලා. ලඳු කැලෑ කීප දෙනෙක්ගේ හරි ගියේ එක. හරි ලඳු කැලෑ. එතන මෙන්න මෙතන තියෙන්නේ සංකේතය දෙකක් මේ කලින් රවුමයි මේ රවුමයි සංකේත දෙකක්. ඔයාලට පේන්න ඕන සංකේත දෙකක් කියලා. සමහරුන්ට මේක පේන්නෙම නැහැ. කොච්චර කිව්වත් ඒක වරද්දා ගන්නවා. සංකේත දෙකක් කියලා පිළිගන්නේ නැහැ සමහරව. වරදිනවා එතකොට. පිළිගන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලාම පිළිගන්න ඕනේ. මොකද දන්නවද? එක සංකේතයේ තියෙන එකම සංකේතය තමයි දෙකේම පෙන්වන්නේ. හැබැයි එකක ඈතින් ඈත තියෙන්නේ අනිත් එකේ ළඟින් ළඟ තියෙන්නේ. ඈතින් ඈත තිබ්බොත් එහෙම ඈතින් ඈත කොළ පාට ඔය සංකේතය ඈතින් ඈත තිබ්බොත් එහෙම ලඳු කැලෑ කියනවා. ළඟින් ළඟ තිබ්බොත් වනාන්තර කියනවා. පැහැදිලිද? ලඳු කැලෑ සහ වනාන්තර ගොඩාක් අයට පැටලෙන්නේ ඔකේ ස්වභාවය හරියට දන්නේ නැති නිසා. වරදින තැන් විශේෂයෙන් අවධානය යොමු කරලා හඳුනා ගමු. හරි. ඊගාවට එන්නකො මෙන්න මෙතන තව විශේෂ දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. ගංගාව මැදින් යනවා පරිපාලන මායිමක්. ධනයි ඉරි දෙකක් විදිහට. ධනයි ඉරි දෙකක් විදිහට. මොකක්ද මේ පරිපාලන මායිම? chat එකේ දාගෙන යන්න. මොකක්ද? ධනයි ඉරි කෑලි දෙකයි. ඔව් අපි ඒකට කියන්නේ පුතේ පළාත් මායිම. පළාත් දෙකේ නම් දෙකක් තියෙනවා. මේ බලන්නකො මේ පැත්තට මහවැලි ගඟේ එක ඉවුරක් පැත්ත වෙන පළාතක් අනිත් ඉවුර තව පළාතකට අයිති වෙන්නේ. හරි මහවැලි ගඟේ නැගෙනහිර පැත්තේ තියෙන ඉවුර ඌව පළාතට අයිති වෙනකොට බටහිර පැත්තේ තියෙන වැව් ගංගාවේ ඉවුර අපි හඳුනනවා මධ්‍යම පළාතට තමයි අයිති වෙන්නේ. හරි? එහෙම ලියනක් තියෙනවා. ගොඩාක් වෙලාවට ওই ගංගා ජලවහන මාර්ග පදනම් කරගෙන තමයි පරිපාලන මායිම් වැඳලා තියෙන්නේ. හොඳට බලන්න ඕනේ. පළාත් මායිමක් තමයි පෙන්눔 කරන්නේ.
වර්ණ සංකේත අක්ෂර භාවිතයෙන් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි සිතියම තුල ස්ථාන පෙන්වන්නේ. දැන් මේකේ දුඹුරු පාට රේඛා තියෙනවා. ඒවලට කියනවා අපි සමෝච්ච රේඛා කියලා. දැන් හොරබොර වැව නිර්මාණය ගැන කතා කරනකොට මේකේ මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් හොඳ තැන. හරිද? දැන් අපි ගිය පාර 150,000 භූලක්ෂණ සිතියම අපි සාකච්ඡා කරපු සිතියමක් එහෙම්මම ආපු එකක් තමයි උනේ. හරිද? අපි සාකච්ඡා කරපු සිතියම එහෙම්මම පේපර් එකේ ඇවිල්ලා තිබුණා. ඒතර ළමයි කියලා තිබුණේ නිකන් අර පේපර් එක නිකන් කරලා ආවා වගේ. يعني කරලා තමයි කොහොමද ගියේ. ඒ කියන්නේ ඒ පේපර් එකම එහෙම්මම ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නම ගොඩක් තමයි තිබුණේ. ඒ කියන්නේ පේපර් එක උස්සලා නෙවෙයි. හරිද? අපිට අර ගොඩක් වෙලාවට අනුමාන කරලා අපි සෑහෙන මේ ප්‍රමාණයක් කරනවා. ඒකෙදි හොද්දටම අනුමාන කරපු එක මේ සැරේ එහෙම්මම ආවා. ඉතින් අපි ගොඩක් අනුමාන ප්‍රශ්නවලට යොමු වෙනවා අන්තිම කාල සීමාවෙදී. හැබැයි ඉතින් එතෙක් වෙනකල් අර සියලුම දැනුම හදාගෙන එන්න ඕනේ. දැන් හොරබොර වැව නිර්මාණය කරලා තියෙන. හොඳට බලන්න. හොරබොර වැව කියලා තියෙනවනේ. ඒක නිර්මාණය කරලා තියෙන්නේ යම්කිසි සමෝච්ච රේඛාවක හැඩය අනුව. ඒ සමෝච්ච රේඛාවේ අගය කීයද බලලා කියන්න. හොරබොර වැවට ලස්සන හැඩයක් ඇවිල්ලා තියෙනවා. හැඩය ඇවිල්ලා තියෙන්නේ ඒ සමෝච්ච රේඛාවේ අගය නිසා. මොකද්ද සමෝච්ච රේඛාවේ අගය? අගය කීයද? සමෝච්ච රේඛාව දිගේ ගියොත් ඔයාලට බලාගත්ත හැකි කීයද අගය තියෙන්නේ කියලා. අගේ ඉලක්කම මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. හොරබොර වැවේ මොකද්ද අගය? ඔව් මේකේ තියෙනවා කීයද? අන්න හරි දැකපු අය ඉන්නවා. දැකපු නැති අයත් ඉන්නවා. ඒ කියන්නේ 150,000 භූලක්ෂණ සිතියන් ටිකක් හරි යට වැටහිලා නැති ළමයි ටිකකුත් ඉන්නවා. දැන් අපි එක දිගට දැන් 10 වසරේදීත් කරපු සෙට් එක උත්තර දෙනවා. හරිද? දැන් එකපාරට ඔයාලට අර මතක නැතුව වගේ තියෙනවනම් ඔන්න බලන්න සමෝච්ච රේඛාවක් දුගුරු පාටට පෙන්වන්නේ. මෙන්න තියෙනවා ඔබ ඒකේ හැඩය. මේ මෙතන තියෙනවා නේද 100 කියලා දාලා. ඔන්න හැඩය. මේකේ හැඩයටමයි මේ 100 සමෝච්ච රේඛාවේ හැඩයටමයි මේ වැව නිර්මාණය කරලා තියෙන. බලන්නකෝ හරි අපූර්ව නිර්මාණයක් නේද? සමෝච්ච රේඛාව හරියටම දැනගෙන ඒකේ හැඩයට අනුවම නිර්මාණය කරපු වැවක් තමයි හොරබොර වැව කියලා මෙතන නම් කරලා තියෙන්නේ. හරි. එතකොට වැවේ ඉඳන් ජලය ගෙනියන පුතේ මගාබිම් දක්වා ඒ ගෙනියන වාරි ඇලක් තමයි මේ විදිහට තියෙන්නේ. බලන්නකො නිල් පාට රේඛාවක් යනවා මෙන්න මෙහෙම පනාදැති වගේ. හරි. එහෙම යනවා නම් ඒ වලට කියන්නේ මොනවද කියලාද? වාරි ඇල මාර්ග. වාරි ඇල මාර්ග. එතකොට මේ කළු පාට කොටු වලින් පෙන්වන්නේ මොනවද? කළු පාට කොටු වලින් පෙන්වන්නේ මොනවද? ඔව් ඒ මොනවද පෙන්වන්නේ? කළු පාට කොටු වලින්. ජනාවාස, ගෙවල් මිනිස්සු ජීවත් වෙන ගෙවල් ටික පෙන්වන්නේ. ජනාවාස ටික. හරිද මේ කළු කොටු හැමතැනම තියෙනවා මේ. මෙහි තියෙනවා ජනාවාස තමයි තියෙන්නේ. නඳු ගැලෑව මැදක් තියෙනවා ජනාවාස. හරිද? ටිකක් ලොකු කළු කොටු තිබුණොත් එහෙම අපි ඒවට කියන්නේ විශේෂ ගොඩනැගිලි කියලා. හරිද? එහෙම එව්වත් මේ සිතියන් තුල හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඕකට තමයි අපි 150,000 භූලක්ෂණ සිතියමක් කිව්වේ. දැන් පුතේ මේකේ තව ඔයා දැනගන්න ඕනේ 150,000 භූලක්ෂණ සිතියමක දැන් ඇතුළත තියෙන දේවල් දැක්කනේ. අපි ඔය අභ්‍යාස කරන්න තමයි අභ්‍යාස 4ක් තියෙනවා ඔය ටියුට් එකේ. ඔය 4 කරනවා ඉස්සරහට. මේක ලියාගත්ත නේද? මේ බලන්නකෝ. 150,000 භූලක්ෂණ සිතියමක තියෙන දේවල් දෙකයි. භූලක්ෂණ සිතියක්. මේ භූලක්ෂණ සිතියම් වල ප්‍රධානවම හඳුනා ගන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි එකක් අපි කතා කරනවා භෞතික ලක්ෂණ. භෞතික ලක්ෂණ. දැන් අපි ආයෙ සිතියමක් බලමු. ඒකෙන් හොයාගමු මේ කියන දේවල් තියෙනවද කියලා. අනිත් එක අපි කතා කරනවා සංස්කෘතික
ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ භෞතික ලක්ෂණ තියෙනවා සංස්කෘතික ලක්ෂණ පුතේ සිතියමේ ස්වභාවික නිර්මාණ ස්වභාවිකව හැදෙනවා කිසිම මිනිස්සුන්ගේ වැදගත් වීමකින් තොරව නිර්මාණය වෙනවා ස්වභාවික නිර්මාණ සියල්ලම භෞතික ලක්ෂණ කියන්නේ මිනිස්සු හදනවා මිනිසා නිර්මාණය කළ මිනිසා නිර්මාණය කළ සියලුම දේවල් සංස්කෘතික ලක්ෂණ කියලා හඳුන්වනවා. එතකොට මේ භෞතික ලක්ෂණ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රධාන කරුණු හතරක් යටතේ. ඒවා තියෙන්න ඕනේ. ඒවා මතක තියෙන්න ඕනේ සමහර වෙලාවට ලියන ප්‍රශ්නයක අහන්න පුළුවන්. මේ භෞතික ලක්ෂණ වලදී ඔයාලට එකක් කතා කරන්න තියෙනවා භූ විෂමතා ලක්ෂණ. භූ විෂමතා ලක්ෂණ. දැන් මේ පාඩම අපි හැම වාරයකම කොටස් විදිහට කරන්න ඕනේ. දැන් 11 9 වෙනි පාඩමේ භූ ලක්ෂණ සිතියම් කියන එක. හැබැයි මේක වාර 3කටම තියෙනවා. කොටස් විදිහට වෙන් කරලා. එතන මේ මුල ටිකම තමයි මම මේ කියා දෙන්නේ. ජල වහන ලක්ෂණ. ජල වහන ලක්ෂණ. ඊගාවට පුතේ මේකේ තියෙනවා වෙරළ ලක්ෂණ. වෙරළ ලක්ෂණ ඊගාවට තියෙනවා පුතේ මේකේ ස්වභාවික වෘක්ෂලතා ස්වභාවික වෘක්ෂලතා මේවා එකක්වත් බලන්නකො මිනිසා හදපු ඒවාද කියලා වෘක්ෂලතා භූ විෂමතාවය කියන්නේ කඳු බෑවුම් නිම්න නිරු මේවා එකක්වත් මිනිස්සු හදපු ඒවා නෙවෙයි කපොළු ස්වභාවිකයි ජල වහන ලක්ෂණ ගංගා අතු ගංගා මේ සියලුම දේවල් ස්වභාවික නිර්මාණ වෙරළ ලක්ෂණ වෙරළ තියෙනවා තුඩු වැල්ල දූපත මේ සියල්ලම මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් නෙවෙයි ස්වභාවික නිර්මාණ ස්වභාවික වෘක්ෂලතා කියපුවම ලඳු කැලෑ වනාන්තර මේවත් සියල්ලම ස්වභාවිකවම නිර්මාණය වෙච්ච දේවල්. ඒතර මිනිසා නිර්මාණය කරන දේවල් මොනවද? පාසල රෝහල වීවගාව රබර් වගාව මාර්ග ජාලය මේ සියලුම දේවල් හදලා තියන්නේ මිනිස්සු විසින්. ඔන්න ඕක තමයි පුතේ සිතියම තුල අන්තර්ගත වෙන ප්‍රධාන දේවල් ටික. සිතියම තුල අනිවාර්යයෙන්ම තියෙනවා ඔයාට දෙන්න ඕනෑම එකට 50000 සිතියමක භෞතික ලක්ෂණ තියෙනවා අනිවාර්යයෙන්ම සංස්කෘතික ලක්ෂණ තියෙනවා. පේපර් එකේ ලකුණු හැදෙන්නේ කොහොමද? පළවෙනියට අහනවා භෞතික ලක්ෂණ. එහෙම නැත්නම් සංස්කෘතික ලක්ෂණ. ලකුණු 3ක් විතර ඒකෙන් උපයා ගන්න පුළුවන්. ඔයා භෞතික ලක්ෂණ හරියට අඳුනා ගන්න පුළුවන් නම් ලකුණු 3ක් විතර හම්බ වෙනවා. සංස්කෘතික ලක්ෂණ අඳුනා ගන්න හරියට පුළුවන් නම් ලකුණු 3ක් විතර හම්බ වෙනවා. දැන් ලකුණු 6ක්ම හම්බ වෙලා. එතකොට ඉතුරු ටික හම්බ වෙන්නේ මේකේ සංසන්දනාත්මක විදිහට අහන ප්‍රශ්න වලින්. ඒ කියන්නේ භෞතික ලක්ෂණ මත සංස්කෘතික ලක්ෂණේ පිහිටියේ කොහොමද? අපි හිතමුකෝ ජනාවාස කියලා. ජනාවාස නිර්මාණය වෙන්න භූ විෂමතාවයේ බලපෑවද? මාර්ග ජාලය හිතන්නකෝ. මාර්ග ජාලයේ පිහිටීමට භූ විෂමතාවයේ බලපෑවද? දැන් ඔයාලා දැක්ක සංස්කෘතික ලක්ෂණයක් විතර මේක හොඳට කතා කරන්න පුළුවන්. දැව. හොරබොර වැව දැක්ක නේද? හොරබොර වැව තියෙන තැන නිර්මාණය කරලා තියෙන භෞතික ලක්ෂණයක් පදනම් කරගෙන. මොකක්ද මේ භෞතික ලක්ෂණය? මොකද අපි කතා කරේ? හොරබොර වැවේ හැඩය තීරණය වෙලා තියෙන්නේ මීටර් 100 සමෝච්ච රේඛාව පදනම් කරගෙන. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම භෞතික ලක්ෂණ මත සංස්කෘතික ලක්ෂණ නිර්මාණය වීමේ ස්ථානය තීරණය වෙනවා. හැඩය තීරණය වෙනවා. එතන මේ වගේ සංසන්දනාත්මක ප්‍රශ්න අහන්න පුළුවන්. පැහැදිලිද? තව සිතියමකට අපි යමු. ඔන්න මම අලුත් සිතියමකට යනවා. මේක තමයි ඔයාලට මේ දෙන ටියුට් එක. බලන්නකෝ මේකේ ප්‍රශ්න තියෙනවා මෙහෙම. මේ තියෙන ප්‍රශ්න ඔන්න ඔය විදිහට. සිතියම් 4ක් තියෙනවා. හරි. දැන් මම ඔයාලට එක්කනේ මෙන්න මේ සිතියමට. හරි.
මේකට එමුකෝ අපි. බලන්නකෝ මේ සිතිය මේ ස්වරූපය. සමෝච්ච රේඛා තියෙනවා, වර්ණ හා සංකේත තියෙනවා. විශාල දේවල් ගොඩක් අන්තර්ගත වෙන සිතියම. එතකොට මේ රතු පාටින් රේඛාවක් විදිහට යන්නේ ප්‍රධාන ඒ ශ්‍රේණියේ මාර්ග. දැන් මෙතන මට කියන්නකෝ මාර්ග ජාලයේ ව්‍යාප්ත වෙන්න බලපාපු භෞතික ලක්ෂණය මොකක්ද? මාර්ග ජාලයේ ව්‍යාප්ත වෙන්න බලපාපු භෞතික සාධකය මොකක්ද? චැට් එකේ දාමු. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මාර්ග ජාලයේ හැඩයත් එක්ක මොකක්ද ඒකට බලපාලා තියෙන භෞතික ලක්ෂණය. හැඩය තීරණය වෙන්න මාර්ග ජාලය අන්න හරි නියමයි ඔය තියෙන උත්තර. මොකද්ද බලපාලා තියෙන්නේ? හොඳට නිරීක්ෂණය කරොත් පේනවා. ගංගාව මේ බලන්නකෝ පුතේ. මෙන්න මෙතන බලන්න. ඔයාලට පේනවා මෙන්න ගඟ යනවා. ගඟ යනවා. ඒ හැඩේටම පාරක් යනවා. මෙතනින් ගඟ පහළට ගිහිලා තියෙනවා. ඒ හැඩේටම පහළට පාරක් තියෙනවා. මේ පැත්තෙන් ගඟ ගිහිලා තියෙනවා. ඒ හැඩේටම පාරක් ගිහිලා තියෙනවා. ගංගාවේ අතු ගංගාවක් මේ පැත්තට එනවා. ඒ හැඩේටම පාරක් යනවා. මේ පැත්තට ගංගාවේ අතු ගංගාවක් යනවා. ඒක හැඩේටම පාරක් යනවා. මේ බලන්නකෝ මෙතන මේ මෙතෙන්ට එනකල් ගිහිල්ලා මේ පැත්තේ උඩහට ගංගාවක් යනවා. ඒ පැත්තට මාර්ගයක්. පල්ලෙහාට ගංගාවක් ගලාගෙන ගිහිලා තිනවා. ඒකේ හැඩයටම තව පාරක්. දැන් එහෙනම් මෙතන පාරවල් හදන්න තීරණය වෙලා තියෙන හොද්දම භෞතික ලක්ෂණය වාට පේනවා. මොකද්ද? ගංගාවේ පිහිටීම. ඇයි පුතේ මෙතන ගංගාව දිගේ පාරවල් හදාගෙන යන්නේ? අය එහෙම අහන්න පුළුවන්. ඒ සරල තැන් අහනවා මුලදී ප්‍රශ්න විදිහට. ඊට පස්සේ අහනවා මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්න. එතකොට සරල ප්‍රශ්න වලට ලෑස්ති වෙනවා වගේම සංකීර්ණ ප්‍රශ්නයකට සූදානම් වෙන්න ඕනේ. පුතේ මෙතන මේ ගංගාව යන හැඩයටම මාර්ග නිර්මාණය කරන්න වෙලා තියෙන්නේ අනිත් හැම තැනකම සමෝච්ච රේඛා පිරීලා තියෙන වනාන්තර කඳුකර ප්‍රදේශයක් පැවතීම. හරිද? කඳුකර ප්‍රදේශ පැවතෙන එක. කඳු මුදුන් තියෙන පැතිවල මාර්ග හදන්න අපහසුයි. හැබැයි ගංගාවක් දෙපැත්තේ නිම්නයක් නේ තියෙන්නේ. ඔය නිම්න භූමියේ මාර්ගය හදන්න පහසුයි. එනිසා තමයි ගංගාව යන විදිහටම ගංගාව යන දිශාවටම ඒ විදිහටම මාර්ග ජාලයක් ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතන තියෙනවා අපිට මෙන්න මේව වෙනම ඉගෙන ගන්න. මේ 13 11 වසරේදී තමයි 13 කියලා පොඩ්ඩක් කියවෙනවා. දැන් මේ දවස්වල A level ළඟ හින්දා. ඒ කියන්නේ ගොඩාක් අපි මේ දවස්වල A level වලට වැඩ කරන නිසා ඒවම කියවෙනවා. හරි. අපිට වෙනම ඉගෙන ගන්න තියෙනවා. තව මේවා එකක්වත් කරලා නැහැ. දැන් බය වෙන්න එපා. අපිට පේපර් එකේ ලකුණු අඩු වෙයිද එහෙම කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. අපිට මේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික ඉගෙන ගන්න තියෙනවා ඉස්සල්ලාම. හරිද? මේවා එකින් එක උගන්වන්න යන්නේ. භූ විෂමතා ලක්ෂණ 100%ක් පුළුවන් වෙන්න උගන්වනවා. භූ විෂමතා ලක්ෂණ ටික අර සමෝච්ච රේඛා ඇසුරින් හඳුනා ගන්න ඕනේ. හරිද? සමෝච්ච රේඛාවල ළඟින් පිහිටියොත් එක බෑවුමක්. ඈතින් පිහිටියොත් ඒක තව බෑවුමක්. ළඟයි ඈතයි විදිහට නිකන් මාරුවෙන් මාරුවට පිහිටියොත් ඒකට වෙනම බෑවුම් වර්ගයක් කියනවා. හරිද? ඒ සමෝච්ච රේඛා ඇඳලා හුරු වෙලා කතා කරන්න ඕනේ. භූ විෂමතා ලක්ෂණ ටික තියෙනවා වෙනමම කතා කරන්න. කඳු වැටි ගත්තොත් කඳු වැටි වල වර්ග ගණනාවක් තියෙනවා. සිතියමේ අර ඔයාලට පෙන්නුවා වගේ මෙන්න මේ බලන්නකෝ. හරිද? දැන් මේ සැරේ ඔයාලට ටර්ම් ටෙස්ට් එක එනව නේද ලැබෙන මාසෙ මැද? ලැබෙන මාසෙ මැද දැන් මම රෙජිස්ටර් ක්ලාස් වල හැමදාම කතා කරන කොට කියන්නේ ලැබෙන මාසෙ මැද එනවා. ඒ කියන්නේ ජූලි මාසෙ මැද ඔයාලට ටර්ම් ටෙස්ට් එකක් නැවත එනවා. එතකොට ඊට කලින් අපි පේපර් එකක් සාකච්ඡා කරන සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකට අදාළ. හරිද? එතකොටත් අපි මේ වගේ එකට 50000 භූලක්ෂණ සිතිය මුකුත් කරලා බලමු. හරිද? මේ බලන්නකෝ. මේ සමෝච්ච රේඛා හැම තැනම එකම විදිහකට නෙවෙයි තියෙන්නේ. සමහර තැන්වල රැලි ගහිලා, සමහර තැන්වල ළඟ සමෝච්ච රේඛා. දැන් මෙතන බැලුවොත් එහෙම ළඟයි සමෝච්ච රේඛා ඕනවට වඩා ළඟින් ළඟ තමයි පිහිටන්නේ.
ඒතර තවත් තැනකට ගත්තොත් එහෙම සමෝච්ච රේඛා ඈතින් ඈත තමයි ඒතර පිහිටන්නේ. දැන් මෙතන ගත්තොත් එහෙම ඈතින් ඈත පිහිටලා තියෙන්නේ. හරිද? ඉතින් මේ මොනමද? මේ ලක්ෂණ වලට තමයි කියන්නේ මේ බෑවුම් ලක්ෂණ කියලා. බෑවුම්. ඒතර කඳු වැටි වල ස්වරූපය වෙනස් වෙනවා සමෝච්ච රේඛා වලින් විතරයි ඒක හොයාගන්න පුළුවන්. ජලවහන ලක්ෂණ ගත්තොත් ජලවහන ලක්ෂණ හතරක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ශාකීය, අරීය, වලයාකාර සහ ජාලාකාර. මම මෙතනදී ඔයාලට එක ජලවහන රටාවක් විතරක් පෙන්නන්නම්. අර ඔයාලට පෙන්නපු සිටියේ මේ ජලවහන රටාව දන්න අය ඉන්නවනම් කියමු. මෙතන පේන්නේ නිකන් පාරවල් සමූහයක් වගේ තමයි ගංගා ටිකක් පේන්න තියෙන්නේ. එතකොට අපි මාර්ග ජාලය කියනවා වගේම මෙතෙන්ට අපි කියනවා නේද? මෙතෙන්ට අපි කියනවා මොකද්ද? ජාලාකාර ජලවහන් රටාව කියලා. ජලවහන් රටා හතරක් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. ශාකීය, අරීය, වලයාකාර සහ ජාලාකාර. මෙතන තියෙන පුතේ ජාලාකාර ජලවහන රටාවක්. ඒතර ඕකට හේතු වෙලා තියෙන්නේ සමාන්තරව විහිදෙන කඳු වැටි හෙවත් ආයතගාමී නිම්න සහ තීරයක් නිම්න. ඒතර ඒවා අපි වෙන වෙනම කතා කරනවා. මම මේ මතක් කිරීමක් කරන්නේ මේ 150,000 භූලක්ෂණ සිතියමක මොනතරම් ප්‍රශ්න හදන්න පුළුවන්ද කියන එක. හරිද? දැන් අපි මේ ආරම්භය නිසා එකපාරට මේවා එක දවසින් ඔක්කොම කතා කරන්න බෑ. එහෙම වුණොත් එහෙම ඔයාලට තේරෙන්නේ නැහැ. දැන් මෙන්න මෙතන බලන්නකෝ. අපි කිව්වා නේද? භෞතික ලක්ෂණ යටතේ භූ විෂමතාවය, ජල වහනය සහ වෙරළ ලක්ෂණ තියෙනවා කියලා. මේ තියෙන්නේ පුතේ වෙරළ ලක්ෂණ සහිත සිතියම. විභාගෙට සමහර වෙලාවට වෙරළ සිතියමක් එන්න පුළුවන්. සමහර වෙලාවට කඳුකර සිතියමක් එන්න පුළුවන්. සමහර වෙලාවට තැනිතලා ප්‍රදේශයක සිතියමක් එන්න පුළුවන්. කොයි සිතියම ආවත් අපිට ඒකේ ලක්ෂණ ටික හඳුනාගෙන තිබුණොත් ලකුණු 10ක් ගන්න බැරි වෙන්නේ නැහැ. දැන් වෙරළ සිතියමේ බලන්නකො පුතේ වෙරළ කියන්නේ මේ වෙරළබඩ ප්‍රදේශයේ පදනම් කරගත්ත සිතියමේ මෙන්න මේ හරියේ මේ තියෙන තනිකර වෙරළ සීමාව. මේ වගේ සංකේතයකින් පෙන්වන්නේ වෙරළ සීමාව. හරිද? මෙන්න මෙතන පෙන්වන්නේ පුතේ මේක ලියලක් තියෙනවා වැලිගම බේ කියලා. මේ තියෙන්නේ බොක්කක ලක්ෂණය. මේ ගොඩබිම මෙහෙම එකතු වෙලා තියෙන්න තිබුණානේ මේ ටිකත් ගොඩබිම. එහෙම නැතුව ගොඩබිමෙන් කොටසක් හැරිලා තියෙනවා නම් ඒ හැරෙන්නේ ගොඩබිම දෙසට මුහුදේ ජලය ඇවිල්ලා තියෙනවා නම් ඒක අපි හඳුන්වන්නේ බොක්කක් කියලා. ඒතර මේ තියෙන්නේ බොක්කක ලක්ෂණයක්. දැන් බොක්කක ලක්ෂණේ කීයටවත් හොයාගන්න බෑ කඳු කර සිටියමක. සමහර ළමයි කන්ද මැද ලියනවා වෙරළ කියලා. ඇයි සංකේතය හරියට දන්නේ නැහැ. සංකේතය හරියට දන්නේ නැහැ. හරිද? ඉතින් නිකන් උනත් හිතාගත්ත හැකි මේ කන්දක් මුදුනේ මේ වෙරළ සීමාවක් නැහැ කියලා. නමුත් ළමයි ලියනවා. හරිද? ලියන්න හේතුව තමයි අභ්‍යාස කරලා මදිකම. එතන මේ වෙරළ සීමාවේ මෙන්න මේ වගේ රේඛා යනවා. ඒ රේඛා නිල් පාට පැහැයෙන් තමයි යන්නේ. මොනවද මේ? මේවට මොනවා කියලාද කියන්නේ? chat එකේ දාන්න. මොනවා කියලාද කියන්නේ? ඔව් මෙතෙන්ද කියනවා මොනවද? සම ගැඹුරු රේඛා. සම ගැඹුරු රේඛා. සම ගැඹුරු රේඛා. පුතේ සම ගැඹුරු රේඛා අඳින්නේ මුහුද ඇතුලේ සමාන ගැඹුරු තැන් යා කරලා. මුහුද ඇතුලේ තියෙන ගැඹුරක් ඒ ගැඹුරු තැන් එක එක සමාන ගැඹුරු තැන් යා කරලා රේඛාවක් ඇඳොත් එහෙම ඒකට කියන්නේ සම ගැඹුරු රේඛාව කියලා. කවදාවත් මේ සම ගැඹුරු රේඛාවක් ගොඩබිමක් මැද තියෙන්න බෑ. සමහරු ලියනවා. නිල් පාට රේඛාවක් දැක්ක හැටිය සම ගැඹුරු රේඛාවක් කියලා කියනවා. එහෙම කියන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වෙරළ සීමාව පදනම් කරගෙන. දැන් මෙන්න මේ රේඛාව බලන්නකො. මෙන්න මේක තමයි ගොඩාක් අය පටලවාගෙන ලියන්නේ. මෙන්න මේක නිල් පාට රේඛාවක්. ඒක වෙරළ ආශ්‍රිතව තියෙන්න පුළුවන්, ගොඩබිම් ආශ්‍රිතව තියෙන්න පුළුවන්. කොහෙ තිබුණා මේ රේඛාව මෙහෙම යනවා. කොටු දැලක් විදිහට යනවා. මේ වලට අපි කියන්නේ සම ගැඹුරු රේඛා කියලා නෙවෙයි. හරිද?
මේ රේඛාවලට අපි කියනවා ජාතික ඛණ්ඩාංක කියලා. ජාතික ඛණ්ඩාංක. ඔන්න ඔය විදිහට තමයි සිතියමේ විවිධ ලක්ෂණ හඳුනාගන්නේ. එතකොට මෙහෙම ලක්ෂණ ගණනාවක් හඳුනා ගන්න තියෙනවා. මේ සිතියම ඔයාලට මම මේ PDF එක මම ඔයාලගේ group වලට දාන්නම්. පොතේ print out එකක් ගන්න ඕනේ. හරිද? එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. සහ දැන් ඔය කොටස ඉවර වෙනකොට අපි මේ ඊගාවට මේ ජූලි මාසයේ ඉඳන් අපි ඔය කරන වැඩසටහනේ අපි ටර්ම් ටෙස්ට් එකට අදාළව ඉස්සෙල්ලාම පේපර් එකක් සාකච්ඡා කරනවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මම ඒකත් මතක් කරන්න ඕනේ. අපිට ඉතුරු වෙලා තියෙන්නේ තව පාඩම් සංඛ්‍යාව තියරි වල. හරිද? තියරි වල මේ වෙනකොට අපි ජන සංඛ්‍යාව කියන කොටසට ඇවිල්ලා තියෙන්නේ. ඒක අවසන් කරලා තියෙන්නේ. ඊගාවට මේ එකට 50000ක් කරනවා. එතකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ පාඩම් 4ක ප්‍රමාණයක් විතරයි. 4ක්. හරියටම ගත්තොත් එහෙම පාඩම් 4මාරක් වගේ. ඒ ටික අපි මාස 3ක් ඇතුළත ඉවර කරනවා. මාස 3ක් ඇතුළත ඉවර කරන අතරතුරේ තනින් තන පේපර්ස් කරනවා. ඊගාවට එක දිගට පේපර්ස් පටන් ගන්නවා. හරිද? මේ ඉතුරු මාස 6 මම ඔයාලත් එක්ක ප්ලෑන් එකක් අනුව වැඩ කරන්නේ මේ විදිහට. හරිද? ඉතුරු වෙච්ච පාඩම් ටික මාස 3ක් ඇතුළත පේපර් සමග සාකච්ඡාව සිද්ධ වෙනවා. ඊට පස්සේ මාස 3කින් පස්සේ එක පාඩමක්වත් ඊට පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම ඉවර වෙනවා. ඒ ටික එක දිගට පේපර් සාකච්ඡා කරනවා. එතකොට ඒත් එක්ක මතක් කරන්න ඕනේ දැන් 11 වසරේ ඔයාලා මේ සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොම හරි එකක් ගන්නවා. ඒ 9 කියන එක නැති කරගන්න දෙන්නේ. සමහර ළමයි එහෙම ඉන්නවා මේ මේන් සබ්ජෙක්ට් වලට පුදුම මේ උනන්දුවකින් වැඩ කරන බාස්කට් සබ්ජෙක්ට් වලට ඒක නැති වෙනවා. හරිද? එතකොට A8යි B1යි. හරි අපරාධේ. ඒතර B1 ඒකක් කරගන්න බැරි ළමෙක් නෙවෙයි A8ක් ගත්ත එක්කෙනා. හැබැයි අවධානය අඩු වෙලා. ඒතර ඒ අවධානය නැති වෙන්න බෑ. බාස්කට් සබ්ජෙක්ට් එකේ වාගේ රිසර්ච් ෂීට් එක කැත කරන්නත් බෑ නේද? ඒ නිසා ඒ 9 කියන සාමාර්ථයක් හදන පන්තියක් මේක. ඒතර අපි ඒකට කරන කැපකිරීමක් විදිහට මාස 3ක් එක දිගට පේපර්ම සාකච්ඡා කරනවා. දැන් මෙතනදී ආයෙ මට මතක් කරන්න ඕනේ මේ මාස 6 වැඩසටහනට ඔයා සම්බන්ධ වෙනවා නම් පුතේ ඔයාට පුළුවන් 10 සිලබස් එක අහුවෙලා නැහැ කියලා හිතන්නකෝ. 10 සිලබස් එක හරියට කරගන්න බැරි වුණ අයට 10 පාඩම් වලට සම්බන්ධ වීමේ හැකියාවකුත් හදලා දෙනවා. හරිද? එතකොට මේ පන්ති දෙකේම හරි කමක් නැහැ මාස 6 තුලද ඔයා ඒ සාමාර්ථයක් හදාගන්න එක තමයි කරගන්න ඕනේ. හරි. එහෙනම් දැන් හැමදාම බදාදා දවසේ රාත්‍රී 9:30ට අපි පන්ති ආරම්භ කරනවා. ඒතර මේක 9:30 ඉඳන් 11 දක්වා පැවැත්වෙන පන්තියක්. අද අපි 10:00ට ඉවර කරනවා. හැම සතියකම බදාදට තමයි තියෙන්නේ. ඒතකොට සාමාර්ථයේ ඒ සාමාර්ථයක් බවට පත් කරගන්න කැමැත්තෙන් ඉන්න හැමෝම සහ මේ වෙනකොට අඩු ලකුණු ප්‍රමාණයක ඉන්න හැමෝටම හොඳ අවස්ථාවක් හැදිලා තියෙන්නේ. මගේ හරගන්න එපා. මම ඔයාලගේ අර group link එක ඉල්ලපු අයට මම මේකේ දාන්නම් group link එක. group link එක දාන්නම්. මොකද මේ group එකට add වෙලා ඉන්න සියලුම දැන් මේ PDF එක පවා ඔයාට ගන්න වෙන්නේ group එක හරහා. එනිසා මේ group එකට දැන් මේ වෙනකොටත් ළමයි add වෙමින් ඉන්නේ. ඔයාලට link එක එවන්නම්. link එක මම group එකේ මේකෙම දාන්නම්. එතකොට ඔයාලට ලේසි මෙහෙමම නැති අයට join වෙන්න. හරි. ඔන්න නැති අයට join වෙන්න අවස්ථාවක් දුන්නා. ඒකට අනිවාර්යයෙන්ම අපේ ඊට පස්සේ WhatsApp channel එකක් තියෙනවා. WhatsApp channel එක හරහා ඔයාලට කෙටි ප්‍රශ්න WhatsApp pool විදිහට ලැබෙනවා. ඒවා කරන්න තියෙන්නේ. තනියෙන් අධ්‍යයනය කරන්න අවස්ථාවක් තමයි එතනදී හදලා දීලා තියෙන්නේ. ඒ වගේම සිතියන් අභ්‍යාස එවනවා group හරහා. එනිසා මේ group එකට join වෙලා ඉන්න. හරිද? link එක ආව නේද පුතේ? link එක පේන අය පොඩ්ඩක් raise hand කරන්න. හරි අවුලක් නැහැ නේද? link එක පේනව නේද?
හරි. ඔන්න ආපෞසරයක් එවනවා. හරිනේ. ඔන්න ගෲප් ලින්ක් එක එවලා තියෙන්නේ. හරිනේ. දැන් පේනව නේද? දැන් පේන අය රේස් හෑන්ඩ් කරමු. හරි නියමයි. එහෙනම් ගෲප් එක හරහා එකතු වෙන්න. මොකද අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. රිසර්ච් අපි මේ දැන් ඔයාලගේ අක්කලා ඊලා කියලා ඇති ගොඩක් අය මේ එහෙම තමයි සම්බන්ධ වෙන්නේ. කිසිම වෙලාවක ඔයාලට මේ රිසර්ච් එක අඩු වෙන්න දෙන්නේ නැහැ කියනවා. හරිද? අඩු වෙන්න දෙන්නේ. ඔයා ඉන්න තැනින් අනිවාර්යෙන්ම ඔයාව ඉහළට තමයි එන්නේ. මේ මාස 6ක් මහන්සි වෙමු. එතකොට අන්තිම එහෙනම් ඇති මට අන්තිම මාස දෙකේ සම්බන්ධ වුණොත් අන්තිමට සම්බන්ධ වුණොත් කියලා. එතකොට අපි සෑහෙන ප්‍රමාණයක් කරලා. එතකොට ආයේ අල්ලගන්න කාලයක් නැති වෙනවා. සහ මම ඔයාලට මතක් කරනවා මුලදිම ඔය අන්තිම කාල සීමාවේදී ගොඩක් ළමයි මේන් සබ්ජෙක්ට් වලට වැඩි අවධානයක් යොමු කරනවා. බාස්කට් සබ්ජෙක්ට් කොහොම වුණත් මේන් සබ්ජෙක්ට් වලට වැඩි අවධානයක් යොමු කරනවා. ඒතර අපි දැන් ඉඳන් වැඩි අවධානයක් යොමු කරලා වැඩ ටික කරලා තිබ්බොත් අපිට ඒ සාමාර්ථය අන්තිම මාස දෙක තුන ඇතුළත නැති වෙන්නේ නැහැ. සහ අනවශ්‍ය විදිහට බය වෙලා ඒ සබ්ජෙක්ට් වලට වැඩ කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔයා මේන් සබ්ජෙක්ට් වලට වැඩි අවධානයක් යොමු කරගන්න කාලය ඉතුරු කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ නිසා වැඩ කරගෙන යන්නයි තියෙන්නේ. ගෲප් එකට ජොයින් වෙන්න. ගෲප් එකට අදාළව ලැබෙන පණිවිඩ කියවන්න. සහ මේ අපි දෙන දැන් සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකට අදාළව අපි පේපර් එකක් කලින් එවනවා. මේ මාසේ මැද දෙවැනි සතිය වෙනකොට අපි පේපර් එකක් එවනවා. ඒක කරලා තියාගන්න. අපි සාකච්ඡා කරන දවසට ඔයා ඒක කරලා තියෙන එක වටිනවා. ඊට පස්සේ අපි පැය 3 පේපර්ස් ටයිම් එක තියලා ලියන්න ගන්නවා. හැබැයි දැනට අපි ওই විදිහට තමයි පන්තිය පැවැත්වීම සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් පුතේ අද දවසට මෙහෙමම නවත්තනවා. ලබන සතියේ හරියටම බදාදා 9:30ට පන්තිය පැවැත්වෙනවා. එදින එදාටත් අපි 1,50,000 භූලක්ෂණ සිතියම්ම තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අයබෝවන්.